ඉතාම අසිරිමත් පූජාවක්. ඉතා දුර්ලභ පූජාවක්. ඒ නිසා මේ පිළිබඳව වචන කීපයක් මා ප්‍රකාශ නොකළොත් ලොකු අඩුපාඩුවක් තිබෙනවා. අපේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථාවේ ඒ පොතපත බලන අවස්ථාවේ ත්‍රිපිටකය තුළින් අපට හම් වෙනවා ඉතා ලස්සන වචන දෙකක්. අච්චරියම් බන්තේ අබ්බුතම් බන්තේ කියන. ස්වාමීනි මේ ආශ්චර්යයක්. මේ ඊටාම දුර්ලභ පුදුම ගැන දෙන කියන මේ අර්ථයෙහි අන්තර්ගත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණයන් සාරිපුත්ත මහා මුග්ගල්ලානාදී උතුම ආර්යයන් වහන්සේලාගේ අසිරිමත් ගුණයන් භික්ෂුණීන් වහන්සේලාගේ වගේම උපාසක උපාසිකාවන්ගේ අසිරිමත් ගුණයන් විදහා දක්වන අවස්ථාවේදී බොහෝ විට මේ වචන භාවිතා කරලා තිබෙනවා. ඉතින් මා මේ සිහිපත් කළේ 1999 වර්ෂයේ අගෝස්තු මාසයේ 14 වෙනිදා දින අපේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ පළමුවෙන් එදා පුල්ගහවෙල භාවනා අසුපුවට මුල්ගල් තබලා ආරම්භ කළා. අද වෙනකොට 25 වසරක් වාගේ කෙටි කාලයක් තුල ලංකාවේ ඇතුළු විදේශීය රටවලත් භාවනා අසපු 130ක් පමණ බව අපට දැනගන්නට ලැබුණා. බලන්න මේ ඊටාම ආශ්චර්යයක්. ඒ වගේම අද්භුතම් පුදුමය ගැන දෙන කාරණයක් මේක. තනි ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේගේම නිර්මාණයන්ට අනුව මුළු ලංකා දීපය පුරාම මීටත් වඩා අලංකාර මහානුභාව සම්පන්න ස්ථාන බිහි වෙලා තිබෙනවා. පොල්ගහවෙල බුද්ධරාජ මන්දිරය, කුමාල්දල ඒ සත්බුදු විහාරය, ඒ වගේම සෙන්කඩගල පුර ඒ යොවුන් දහන් සක්මනට ලංකාවේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් තරුණ පිරිස යහමඟ යවන්නට වටිනා ආවාද අනුශාසනාවන් දෙමින් සිද්ධ කරන සේවයේ ඒ ස්ථානයේ ඒ වාගේ ශ්‍රද්ධා මාධ්‍ය දාලය තිබෙන ඒ කඩුවෙල ස්ථානයේ ඒ වගේ මා වැඩම කළා මාළඹේ ස්ථානයේට ලංකාවේ කොහෙවත් නොමැති මා හිතන්නේ ලෝකේ කොහෙවත් නොමැති ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඉදුණු මහා විහාර සංකීර්ණය ඒ වාගේ උපසම්පදා පින්කම් සිද්ධ කරන අවස්ථාවේ ඒ සඳහා ඉදුණු අපරක ස්ථානය මම දුටුව දෙයක් තමයි මේ සෑම භාවනා අසපුවකම යම්කිසි ප්‍රධාන කාර්යභාරයක් නියම කරලා තියෙනවා.
ලෝක ශාසනික සේවාවන් හැම ආයතනයෙම සිද්ධ වෙනවා. හැබැයි වෙන්වුණු සේවාවක්, කැපවුණු සේවාවක්, අවශ්‍ය සේවාවක් ශාසනය වෙනුවෙන් පොදු සමාජය වෙනුවෙන් එබඳු වටිනා සේවාවක් ඒ ආයතන වලින් සිද්ධ වෙනවා. කිරිවත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ මේ ආශ්චර්යමත් අద్භුතමත් ගුණයන් අතරමා දුටු දෙයක් තමයි ඒ වසර 25ක් වාගේ කෙටි කාලයක් තුළ දේශීය විදේශීය මහමෙවුනා සංචිතයට අයත් ස්ථාන 130ක් ඉදිකිරීම. එක ලේසි පාසු කාර්යයක් නොවේ. ඒ ඉදිකළ සියලුම ප්‍රධාන ආයතනවලට ඒ ස්ථාන වන්දනාවට අද ලංකාවේ බොහෝ දෙනා වාහන අරගෙන පෙරෙස් රැස් කරගෙන අර කතරගම වන්දනාව යනවා, අනුරාධපුරයේ වන්දනාව යනවා වගේ ඒවා කේන්ද්‍රස්ථාන බවට අද පත් වෙලා තිබෙනවා. ඒ බඳු ආශ්චර්යයක් උන්වහන්සේ සිද්ධ කරන්න සමත් වුණා. ඊළඟට මේ ශාසනයට වර්තමාන යුගයේ අවශ්‍ය භික්ෂු පිරිසක් සීල සංවරය, සමාධි සංවරය ආදී ඒ වාගේ ඊටාම සංවර සීලේ භික්ෂුන් වහන්සේලා, දස්ස දේශකයන් වහන්සේලා, විහාරාරාම පාලනය කිරීමේ දක්ෂ පාලක භික්ෂුන් වහන්සේලා, පැවරු කාර්ය ඉෂ්ට සිද්ධ කරන්න ශක්තිය තියෙන භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට බිහි කිරීම උන්වහන්සේගේ ආචාර්ය ක්‍රියාවක් නොවේද? පුදුම ගැදෙන දෙන ක්‍රියාවක් නොවේද? දානය සාංගික කරලා මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ මේ සදහැ සිතෙන් බොහෝම ගෞරවයෙන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු අවස්ථාවේ පටන් හැම ස්වාමීන් වහන්සේ නමක්ම පිළිගන්න ස්වාමීන් වහන්සේලා පුහුණු කරලා තිබෙනවා. ආදර්ශ ගොඩාක් අපේ භික්ෂුන් වහන්සේලාට ගන්නට මේ තුලින් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ කාරණයක් සිහිපත් කරමින් මේ කරුණවල කරුණ කාරණා සාර්ථක කර ගැනීමේදී මූලිකව කටයුතු කරන ඒ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේට ඒ වාගේම ඒ කටයුතු වල නිරත වෙලා සිටින ඒ පාලක කාරක ආදී කටයුතු වලට දායක වෙන අපේ අනේ පින්වත් ස්වාමීන් වහන්සේලා තිරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් දලදා වහන්සේගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබෙත්වා මේ උතුම් පුණ්‍ය මහිමේ ආනිසංසයෙන් හැමෝටම ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වේවා.